ඔගලන්ට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඔන්න ඉතින් කොහොම හරි ගේනවා කියපු වීඩියෝ එක ඔන්න අද තමයි මම ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් අද වීඩියෝ එක කේක් වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ පේන විදියට මම යන්නේ හදන්න සපත්තුවක්. ඉතින් මේක මට දෙන්න තිබ්බේ ඉරිදා උදේ. ඉතින් මේ ඇවිල්ලා සිකුරාදා. සිකුරාදා තමයි මම මෙන්න මේ සපත්තුව හදන්න ගත්තේ. හැබැයි මම මේක හදන්න පාවිච්චි කරන්නේ ෆොන්ඩඩ්වත් නෙමෙයි. ඒ කියන්නේ අයිසිං ಜಾති වලින් මම මේක පාවිච්චි කරන්නේ මොඩලින් පේස්ට් එකෙන්. ඉතින් ඒකෙන් තමයි මම හදන්නේ. ඒ කියන්නේ මෙහි තියෙනවා අපිට ගන්න පහසුවෙන්ම. ඉතින් මොකද මේ ඉක්මනින් හදාගන්න මේක ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් අපිට මොඩලින් පේස්ට් එක ගෙදරත් හදාගන්න පුළුවන්. ඉතින් මට වෙලාව චුට්ටක් මදි නිසා මම ඉක්මනින්ම මෙහි තියෙන ෂොප් එකකින් අරගත්තා. අරගෙන මෙන්න මේ කට එක මංගාව තියෙනවා. මම ලංකාවෙන් එනකොට මම අරගෙන ආපු කට සෙට් එකක් තමයි ඒක. ඉතින් ඒකේ විදියට මම සපත්වේ අඩිය කොටස හදාගත්තා. ඊට පස්සේ ඒකේ උඩ ටිකට ගැලපෙන කෑල්ලකෝයේ පිටිපස්සේ අඩිය, ඉතින් පිටිපස්සෙන් එන්න ඕනි කෑලි ටික මම තෝරලා ඉතින් හිමීට ඒකත් මම හදා ගන්නවා. ඉතින් ඔයගලන්ට අපහැතිලි දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. ඉතින් මේක මම හොඳට සොෆ්ට් කරගෙන අතින් චුට්ටක් ඒක තදයි. අපි අතින් හොඳට පොඩ්ඩක් මික්ස් කරගත්තම අපිට ඒක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තුනී කරගෙන ඊටු ටිකත් හදා ගන්නවා. අපි එහෙනම් දිගටම වීඩියෝ එක බලමු. ඔයාලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. ඉතින් කේක් වලට ආස කට්ටියට තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. චුට්ටක් පරක් වුණා වීඩියෝ එක මට එඩිට් කරගන්න. ඉතින් ඒක හින්දා තමයි වීඩියෝස් ගේන්න චුට්ටක් පරක්කු වෙන්නේ. ඉතින් එහෙනම් දිගටම බලමු මම කොහොමද සපත්තුව හදලා ඉවර කරගන්නේ කියලා. ඉතින් ඒ උඩ කෑල්ල මෙන්න මේ විදියට හොඳට ෆිනිෂින් එක අරගෙන මම සපත්තුවේ උඩට මෙන්න මේ විදියට තියලා වතුර ආධාරයෙන් මම හිමීට ඒක අලව ගන්නවා. ඉතින් ඊට පස්සේ මම ටිෂු එකක් ඇතුළට දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් සෙට් වෙන්න ඕනි හින්දා. ඉතින් දැන් මම පිටිපස්සේ කෑල්ල තමයි හදන්න යන්නේ. හරි ඊට පස්සේ ඒක වෙනම පැත්තකින් තියාගෙන මම යන්නේ සපත්තුවේ අඩිය හදාගන්න. ඉතින් මේක ගොඩාක් ලොකු සපත්තුවක් නෙමෙයි, කුඩා සපත්තුවක්. ඕගලන්ට ලොකු සපත්තුවක් ඕන නම් ලොකු සපත්තු වල කටර්ස්ුත් ලංකාවේ තියෙනවා. ඉතින් මංගාව තියෙන මේක ඉතින් මේක සාමාන්‍යයෙන් කිලෝ එකේ කේක් එකකට හොඳටම ප්‍රමාණවත්. මොකද හෑන්ඩ් බෑග් එකකුත් මම හදන නිසා මේ කේක් එකට ඉතින් අර ලොකුවට හැදුවම චුට්ටක් ඉඩපාඩු මදිනේ. ඉතින් මාළෙකුත් ඒකේ මම තියන්න ඕනි. ඉතින් ඒක නිසා චුට්ටක් මේක මට හිතුණා මේ කේක් එකට ඇති කියලා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් කේක් එකක් ඕඩර් එකක් ආවම ඔයගොල්ලන්ගේ කේක් එකේ සයිස් එකේ හැටියට ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න සපත්තුව මොන ප්‍රමාණයටද ගන්න කියලා. ඉතින් දැන් මේකේ අඩිය මෙන්න මේ විදියට තමයි මම හදාගන්නේ. ඉතින් ඒකෙත් කෑලි දෙකක් තියෙනවා. ඉතින් ඒක මට මෙන්න මේ විදියට මොඩලින් ක්ලේ එක දාලා ඉතින් ඒක පරිස්සමට කරගන්න ඕනේ. ඉතින් ෆොන්ඩඩ් වලින් මං හිතන්නේ ෆොන්ඩඩ් වලිනුත් හදන්න පුළුවන්. නමුත් මං හදලා නැහැ. මට පහසුයි මේ විදියට මොඩලින් ක්ලේ වලින් හදන එක. මොකද මේක ඉක්මනටම සෙට් වෙනවා, ඉක්මනටම හයි වෙනවා. ඒක නිසා මම මේ විදියට තමයි සාමාන්‍යයෙන් මේ වගේ චුට්ටක් හිටින්න ඕනි දෙයක්, ඒ කියන්නේ ටිකක් කෙලින් හිටින්න ඕනි දේවල් මම සාමාන්‍යයෙන් මෙන්න මේ පේස්ට් එකෙන් තමයි හදන්නේ. ඉතින් මම
මොඩලින් පේස්ට් එක හදන විදිහත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ගම් පේස්ට් එකනොත් හදන වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඉතින් ආධුනික අයට ගිහින් බලන්න පුළුවන්. මගේ පරණ වීඩියෝස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක්ස් දාන්නම්. එතකොට නැවත ඒවා පහු වීඩියෝ කර දාන්න ඕනේ නැති නිසා පරණ වීඩියෝස් වලත් තියෙන්නේ මම ඒ හදන විදිය තමයි. ඉතින් අර මේක කළු පාට ඕන නිසා තමයි මම සාමාන්‍යයෙන් කඩෙන් ගත්තේ. සාමාන්‍යයෙන් සුදු පාට වගේ නම් අපිට ගෙදරම හදාගන්න පුළුවන්. ඉතින් බොරුවට එතකොට කඩෙන් ගන්න අවශ්‍ය නැති නිසා. මොකද ෆොන්ඩඩුයි ගම් පේස්ටුයි එකතු කරලා අපිට මොඩලින් පේස්ට් එක හදාගන්න පුළුවන්. කතාවෙන් කතාව මෙන්න මේ විදිහට ඔන්න සපත්තුව හදාගන්න පියවරවල් ටික කරගෙන යනවා මම. ඔගොල්ලෝ සාමාන්‍ය කේක් එකක් හදනකොට මේ කෑලි කලින් දවසේ හදලා තියාගන්න එක ගොඩාක් පහසුයි. ඇත්තටම මම නම් මට මේ වගේ කේක්ස් ආවම මම කරන්නේ කලින් දවසේ කොම ටික හදලා තියාගන්න එක. ඉතින් කොහොම හරි සෙනසුරාදා රෑ තමයි මම කේක් එකේ වැඩ ඉවර කරේ. මොකද ඉරිදා උදෙන්ම කේක් එක දෙන්න තිබ්බ නිසා සෙනසුරාදා රෑ වෙනකම්ම ඉතින් කේක් එක කරා. ඉතින් කේක් එකක් හදන්න හිතුමනා අපිට බෑ. ගොඩක් අමාරුයි, ගොඩක් මහන්සි වෙනවා. ඉතින් සමහර ක්ලයන්ට්ස්ලාට අපේ ප්‍රයිස් කිව්වමත් ඉතින් ඒගොල්ලෝ හිතන්නේ අපි ලේසියෙන්ම කේක් කරනවා කියලා නැහැ. ඉතින් ගොඩක් අමාරුයි. මහා ලොකු ලාභ නැහැ මේ කේක්ස් වලින්. ඉතින් මේවා හදන්න බෙල්ල නවාගෙන ඉතින් ගොඩාක් වෙලා යනවා. මොකද මේවා එකපාරටම හදන්න බෑනේ. හැම එකක්ම කේක් එකක් වුණත් හදන්න පැයක් හමාරක් යනවා බේක් කරගන්න. ඉතින් හදලා ඉවර වෙලා බේක් කරන්න දෙකටම පැයක් හමාරක් දෙකක් විතර යනවා. ඊට පස්සේ වනි වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අයිසින් කරන්න ඕනේ. ඊපස්සේ ඒක චුට්ටක් වෙලා තියන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඩෙකොරේට් එක කරන්න ඕනේ. ඉතින් හිතන තරම් ලේසි නැහැ හැම එකක්ම. ඉතින් කේක් හදන ඔයාලා දන්නව ඇති කේක් හදන්න කොච්චර අමාරුද කියලා. ඉතින් ඒක නිසා අපි අපේ නිසි ප්‍රමිතියට හදන කේක් වලට නිසි වටිනාකමක් දෙන්න ඕනි. හරි. කතාවෙන් කතාව ඔන්න අඩිය හදාගෙන ඉවරයි. අපි බලමු ඊටු ටික මම කොහොමද කරන්න කියලා. ඔන්න ඉතින් අර කපාගත්ත පිටිපස්ස කෑල්ල මෙන්න මේ විදියට සෙට් කරගෙන අඩියත් යටට මේ විදියට මම සෙට් කරගෙන ටිෂු එකක් තිබ්බා. මෙතනින් ඉස්සෙන්න ඕනි හින්දා මේක උස අඩියක් හින්දා. ඉතින් ඊට පස්සේ මම කේක් එක සෙනසුරාදා උදේම බේක් කරා. බේක් කරලා ඉවරලා මේ ඇවිල්ලා සෙනසුරාදා රෑ ඇති දැන් වෙලාව 8ට 9ට විතර මම ඒ වෙලාවේ තමයි ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා පොඩි දෙන්නගෙත් වැඩ ඉවර කරලා කේක් එකට ඉඳගත්තේ. කොහොම හරි පාන්දර 1:00 වෙනකම් මම මේ කේක් එක හැදුවා. ඉතින් මේක මම හාට් බටර් අයිසින් වලින් අයිසින් කරගෙන ඊට පස්සේ මේකේ කිරිබත් කෑල්ල වගේ තිබ්බා ඩිසයින් එකක්. ඉතින් ඒක දාන්න තමයි මම මෙන්න මේ ටූල් එක අරගත්තේ. මේවා Amazon එකේ තියෙනවා. මේවා මම ඔක්කොම Amazon එකෙන් ගත්තු දේවල්. ගොඩක් කල් මේවා මම අරගෙන Amazon එකේ ගන්න පුළුවන් ඔයගලන්ට. නැත්නම් ලංකාවෙත් ඇති. ඒක හරිම පහසුයි. අර ඉර ඇදේ එහෙ මෙහෙ යන්නේ නැහැ. ඉතින් අපිට එකෙන් තියාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකෙනුත් මේ විදියට මම මගේ ලයින්ස් ටික මම හදා ගන්නවා. අර ඔයාලට පැත්තකින් පේන්නේ මම හදාගත්ත පර්ස් එක. ඉතින් ඒක නම් මම වීඩියෝ කරේ නෑ. මොකද ඒක හරි පහසුයි. හැබැයි ඒක රිජි ෆෝම් එකක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක මම මුලින්ම ෆොන්ඩඩ් වලින් කවර් කරගෙන ඊට පස්සේ බ්ලැක් ෆොන්ඩඩ් වලිනුත් කවර් කරගත්තා. හොඳට ඒක ලස්සනට හිටින්න ඕනි හින්දා. ඉතින් මේ විදියට කේක් එක මම කිරිබත් කෑලි ඩිසයින් එක ගන්න කරගෙන යනවා. ඊට පස්සේ කළු පාටින් බෝඩර් එකක් යටින් යවන්න ඕනි හින්දා
මම මේකට බටර් අයිසින් යොදාගත්තේ නෑ. ෆොන්ඩඩ් වලින්ම කලර් පාට ලයින් එකක් මේ විදිහට යනවා. මේක ඇවිල්ලා මෙහි තියෙනවා channel කියලා බ්‍රෑන්ඩ් එකක්. hand bags වගේ තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් hand bags sunglass එහෙම තියෙනවා. ඉතින් එන්නේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මෙන්න මේ කේක් එක නිර්මාණය කරන්න යාමට ඩිසයින් එක බාර දුන්නේ. ඉතින් ඒක ඉන්ඩිකේට් වෙන්න තමයි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉවර වෙනකම් බලන්න මේ වගේ කේක් එකක් කොහොමද ඔයගොල්ලෝ කරන්නේ කියලා. දැන් මම අර හදාගත්ත මාක් කරගත්ත කිරිබත් කෑල්ල වගේ තියෙන ඩිසයින් එකට මෙන්න මේ විදියට සිල්වර් පාට බෝල එකතු කරනවා. ඉතින් ඒක කන්න පුළුවන් එඩිබල්. ඒකෙන් එතකොට 아무තු ලස්සනක් කේක් එකට එන නිසා මම අන්න ඒක එකතු කරගන්නවා. මේකේ අකුරු දෙකක් තියෙනවා. ඉතින් ඒ අකුරු දෙක මෙන්න මෙතනට මම දානවා C අකුර. ඉතින් මේක channel brand එකේ හින්දා එන්නේ අකුරු දෙක දෙපැත්තට ලස්සන්ට ඒක තමයි මේකේ තියෙන මාක් එක අපිට ඉන්ඩිකේට් වෙන දේ. ඉතින් ඒක මම කේක් එකේ මෙන්න මේ විදියට චුට්ටක් ලොකු සිම්පල් අකුරු දෙකක් කපාගෙන ඒක මම කේක් එකට එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ හෑන්ඩ් බෑග් එක මට රෙජි ෆෝම් වලින් කපලා දුන්නේ මගේ මහත්තයා. ඉතින් එයා තමයි මේ වගේ දේවල් වලින් මට ගොඩාක් උදව් කරන්නේ. අනික ඒකෙත් අර ලයින්ස් වගේක් එයා තමයි මගේ අර කිරිබත් කෑල්ල වගේ තියෙන ටූල් එකෙන් එයා තමයි ඒක හදලා දුන්නේ. ඉතින් දැන් මං යන්නේ පර්ස් එකේ දන්වැල වගේ තියෙන අපේ හෑන්ඩ් බෑග් එක අපි කරේ දාන් යන පටිය වගේ එක දන්වැල වගේ ඒක මෙන්න මේ විදියට සර්කල් කපලා සෙට් කරගන්න තමයි දැන් මම යන්නේ. ඉතින් සර්කල් ටිකක් මම මේ විදියට රෙඩි කරගත්තා සිල්වර් පාටට. මොකද ඒක බ්ලැක්ම දැම්මම අපිට ඒක පේන්නේ නැති නිසා මම සිල්වර් පාටින් එකතු කරගත්තා. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මේ තියෙන ඉතින් මේ දන්වල් වගේ මම පර්ස් එකේ හැන්ඩල් එක හදාගත්තා. ඉතින් ඒකේත් අර අකුරු දෙක C අකුර තියෙනවා දෙපැත්තට. ඒකත් මම මේ කලර් එකකින්ම දාගන්නවා. දැන් මම පර්ස් එකත් හදාගෙන ඉවරයි. දැන් මම මේකට පොඩි රඳවනයක් ඇතුළට දාලා තමයි කේක් එකට සෙට් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට ලොකු ටූත් පික් එකක් ඒකට ගහලා ඒක මම මෙන්න මේ විදියට කේක් එකට එකතු කරගන්නවා. නැත්තම් එයා වැටෙන්න බලනවා නිකම්ම තියන්න බෑ සාමාන්‍යයෙන්. ඉතින් මේ වගේ දෙයක් එකතු කරලා තමයි කේක් එක අපිට උඩින් තියන්න පුළුවන්. ඉතින් ඒකත් මම මෙතන යටට වතුර ආධාරයෙන් වතුර ෂොට්කුත් ගෑවා. මොකද හදිස්සිය හරි වැටුනොත් කියලා වැටෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම දාලා ඉතින් මම මේක කේක් එකට මෙන්න මේ විදිහට සෙට් කරගන්නවා. ඊට පස්සේ ඉතින් අර හදාගත්ත චූටි සපත්තුවත් කේක් එක උඩින් මම මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඉතින් අර ඉස්සරහෙන් මගේ හස්බන්ඩ් චූටි
සිල්වර් පාට පටියකින් කෑල්ලක් කපාගෙන ආයිතන්ට පොඩි වැඩ කෑල්ලකුත් දාලා තිබ්බා. ඉතින් එයා තමා මගේ හයිය. ඉතින් මට ගොඩාක් සපෝට් එක දෙනවා. මම මේ කේක් එක ඉවර කරනකන් එහා පැත්තට වෙලා ඉඳගෙන එයා හිටියා. ගොඩක් උදව් කරනවා මගේ හස්බන්ඩ් මට. ගොඩක් ස්තුතියි ඔයාට. ඉතින් ඊට පස්සේ මම මේකේ නම කපලා දාන්න තමයි තියෙන්නේ. මෙන්න මේක තමයි ඉතින් ඔයාලා දැන් මාත් එක්ක එකතු වෙලා බලපු කේක් එක. ඉතින් මම මේකට සිල්වර් පාට පොඩි චේන් එකකුත් එකතු කරා. ඒකෙන් මට හිතුණා 아무තු ලස්සනක් කේක් එකට එනවා කියලා. ඉතින් හරි පහසුයි. ඔයාලට පැහැදිලි ඇති. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අද ඔන්නගොල්ලන්ට මම ෆුල් කෑලි හදන විදියත් එක්කම කේක් එකක් ගෙනාවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරන් මම ඔයගොල්ලන්ව බලන්න එන්නම්. හැමෝටම සුබ සතියක්. ආදරේ.